අවුරුද්දේ ඔය ඉන්නේ අර හෙත් බං අපිලා මෙහෙතර ඉන්න අමතක කරලා නම් අපි කටින් යද්දාන්නේ ආරවස් එක දෙන්න ඕනේ නෑනේ කෝගිනි පෙට්ටියක් තියෙනවා මගේ ළඟ රකින් යද්දි තියෙනවා දුන්නු තියෙනවා ගලගන්න Aneh aman putih. Ini dia dia. මේ අපේ මල්ලිලා ඇවිල්ලා නේ එන්න මෙහාට. බල. මොකද මෙහෙබර අපිට සලකන්නේ. ඒකනේ තාත්තේ මං කිව්වේ මෙහාවත් මොකක් හරි කුණ්ඩවාලයක් තමයි කියලා. ඉන්නේ. නියමයමලගේ ආගන්තුක සත්කාම. එන්න තමයි අප්පච්චි අපිට අරුව හදලා තියෙන්නේ හොඳට. එන්නේ තාත්තේ ආවි වෙලෙන් එන්න වාඩි වෙන්නේ අකුලට මල්ලි එන්න. හරි. එන්න. හිමින් අඩිය තියන්න. වාඩි වෙන්න. බෑග් එක දෙන්න ඕන. තාත්තේ පරිස්සමෙන් වාඩි වෙන්න. බලන්න. වාඩි වෙන්න නංගි. හරියට එන්න. ඔන්න එතන තියන්න. මල්ලි වාඩි වෙන්න. හරි. ඉතින් තාත්තේ කොහොමද ඉතින් සපහන්නේ? අනේ වරුදන්න හැපුටේ ඔන්නෝගේ ඉන්නවා. අපිත් ඔය ඉන්නේ ඉතින් මල්ලි. ඉතින් අයියේ කොහමද? හොඳයි ඉතින් අපි. තාත්තත් එක්කනම් ආවන්න අපි. ඕ ඒක ලොකු දෙයක්. අටුකොටු සරුවෙන්ටයි දොම්නස් දුරුවෙන්ටයි පහුගේ දොහේ අඳර දබර දුරු වෙලාම යන්ටයි ඉතල වගේමයිනේ. මොකද කිව්වා? නෑ අපි කිවි අවතර මොනවද මේ කන්න බොන. මෙහෙම බාරේ. ආත්තේ. දැන් ඇවිල්ලා ගමන් මාන්තියක් ඇතිනේ. ඒ ටිකක් මොනවාරි දීලා ඉදිමුද? බොම් පුතේ. දැන් මේ චාරිත්‍ර වලටත් වෙලා හරියට. චාරිත්‍ර වලටත් වෙලා ලං වෙලා තියෙන්නේ. චාරිත්‍ර? ඔව්. ජම්. අල. ආනේ. තරනම් හරියට කරන්. එන්නේ නෝ. පරිස්සමෙන් තාත්තේ. හිමි. පරිස්සමෙන් වාඩි වෙන්න. තාත්තේ නැකත් වෙලාවත් ලං මේ හිට වෙලා තියෙන අපි වැඩ ටික පටන් ගමු එන. එහෙනම් චාරිත්‍රයේ ඉස්සෙල්ලා මොනේ තාත්තේ. හොඳා එහෙම කරමුකෝ. චාබර්ණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභව කිරීම මැනවේ. අවුරුද්දේ ඉරි ඉතිරෙන්ටයි රටවැසියන්ගේ ආයු වැඩෙන්ටයි රට පුරාම අවුරුදු සිරිමෙන් බලන් නිරබදුමල් බක්මාසේ මංගල්ලී ගමට ඇවිල්ලා රාශියෙන් හැමිහිට මේෂ රාශියට පැමිණෙන හිරුදිවිඳුගේ මංගල්ලී මීන් බලල්ලා සිතගේ පැතුම් හිටුවේ මුවගේ සිනාවේ සිරිලක පිරි ඕරදු සිරිමේ සිතගේ පැතුම් හිටුවේ මුවගේ
පටන් ගමු නේද? කොහොමද ඒක ඉක්මන් කරමු දැන්. ඔව් එහෙම කරමු. අපි යමුගෙම කැමති චාරිත්‍රයනේ මොකද? මම පාරම කරනවනේ ඉතින් ඔය දේ. ඒක මතක කරලා බෑ. කතා අවුරුදු ජන කෙලි අතරේ කරක් ගහන්ටා ආච්චිගේ තාච්චි හැකට නටන කොණ්ඩ කෙවුම් රහ බලන්ට වරෙව් වරෙව් මෙහෙට වරෙල්ලා සිතනිය පැතුම් මිටුවේ මුවගේ සිනහ වැහේ සිරිලක පිරි අවුරුදු සිරීමේ සිතගේ පැතුම් වැඩක් නෑ මේ ගිය පාර දුන්නම ගන්න මේ පාරක් දීලා තියෙන්නේ. ඒකනේ. මේක අපි ඊයේ රුණෙම පිනක් දහමක් කරගන්න ඉතින්. ඔව් එන්න එහෙම හොඳයි. ඊයටම දෙමු පිනක් දහමක් කරගන්න කියලා. මේලා කරන අර්ථ මොකුත් නැහැ ඉතින් මේ කොවිතන් වල මේ ගයන ගම පින් කැටේකටම දායි යන්න. අප්පච්චි බෝලා. උඹලා මෙච්චර පිටට දහමට ලැබිද? එහෙමනම් ඔබට තවත් කීයක් හරි දෙන්න ඕන බල. සීයේ මේකත් යන්න හිඟන්නේට හරි ගම යන මේ තියෙන පන්සලකට හරි ගිහින් දෙන්න මේක. බෝලා කොන්න හරි ගියාම ඔක. පැහිද? ඒක යම් පොඩ්ඩක්. ඔකේ පුටු වලට පොඩ්ඩක් කීය පැටලේ. මින්කාත්තේ ඔතන යත්තක් තියෙනවා. ඔන්න ඔතන බදාගෙන හොඳ. නැත්තම් ආයි යන ගමන් තාත්තා. පුතේ අර කෙලි මම්ප දාලා හදන්න ඕනේ පුතේ. බඩේ කණෝ බොක්සිං ගහන පුතේ. ඒ මොකෝ? අනේ මණ්ඩ පුතේ. තාත්තට වෙන කොහෙවත් යන්න ඕනේ මම. අනුපුතේ දියරෝ පැත්තට හිමින් බයින්න දෙන්න. අනේ පුතේ දැන් මගේ බඩ කැක්කුමයි පුතේ. පුතුවෝ. ඒ පුතේ මොකක් හරි කරමු පුතේ. අනේ තාත්තේ ඉතන තැන රැස් වෙනවා. තාම වැඩක් විචාරිතය ආවෙත් නැහැ. බෝල. උඹලා මාව වීඩියෝකට කට්ටද? එහෙනම් මාත් මේ තාත්තා එක්කන් යන්න. එතකොට වෙලාව හරියයි. ආවනම් ඔන්න අපි මේ පැත්තට යනවා. ඊට වෙලාව හරියයි. ඔන්න හිමි. මම කරන්න. ඔයාට මොකද දුවන්නේ කියලා? පුතේ යන් මොම් යන්. නකතර වෙලාවක් හරිද මං? පුතේ දෙකට ඩංගාම අත්තා ගියා පුතේ. ඒකට ගවුන් දැයිද? ගම්පැත්තේ. කොහෙද මාමලා එහෙම ආවද? අවුරුදු. ශ්‍රාවණන් නැහැ. මේකට යනවද? ගාතලේ ආවනේ ඉතින්. මාළි වැඩේ කරගත්තද? අයියෝ වැඩේ හොඳ වෙලා තියෙනවා. අගේ දැන් මොකුත් වෙන්නේ නැකත එන්න කලින් වැඩේ කරලා දැම්මා. ඒකනේ මාන්දි. දැන් මොකද කරන්නේ? අයියෝ දැන් ඉතින් අරට තල්ලු කරන්න තමයි තියෙන්නේ නැකත් වෙලාවල්. එහෙනම් මං ගිහින් තාත්තා හොදන් එන්න. මල්ලි එහෙනම් පරිස්සමෙන් හොඳේ. තාත්තා පරිස්සමෙන් හොඳේ. එහෙනම් මල්ලිත් එක්ක ගිහිල්ලා මේ තෝඩගෙන එන්න. මේ වෙච්චදී වුණා. තාත්තා නැකතත් ගන්නට කලින් කියලා දැම්මන්නේ. මොනව කරන්නේ? ඔය හැටි ඔහොම තමයි. දැන් ඉතින් මේක තමයි හොදන්න තියෙන්නේ. අම්මේ දැන් ඒකේ වැඩක් නැහැ. කරනවා නම් වැඩක් තියෙනවා. මොකද්ද පුතේ වැඩේ? අම්මේ හරි මං හරි අවුරුදු 30 තියෙන පිටණි. යවුද? මොකද්ද පුතේ තියෙන්නේ? අනේ අම්මේ අවුරුදු 30 අවුරුදු දවසකට දියන දුකක් කොහෙද දියන්නේ? හරි බං අම්ම මේක දැනගන්නනේ ඇහුවේ. අවුරුදු 30 තියෙන තැනත් අපි දන්නවනේ.
අදරේ තියෙන්නේ මල්ලි තාත්තා සීයයි ගියානේ ඔස්ස ගඩාගෙන ඉන්න. අපි ගිහිල්ලා ගේ ඇතුළට ඒ දෙන්න එනකන් ලේස්තු වෙමු. අපි එක්ක යමු. අවුරුදු ජන කෙලි අතරේ කරක් ගහන්ටා ආච්චිගේ තාච්චි හැකට නටන කොණ්ඩේ